maths YouTube channel එකට. ඉතින් අද අපි කරන්න යන්නේ කොහොමද සමගාමී සමීකරණ ඉතාමත් ලේසියෙන් සහ සරලව විසඳන්නේ කොහොමද කියන එක ගැන තමයි අද අපි කතා කරන්නේ. ගොඩක් වෙලාවට වාර විභාගවලදී මෙන්න මේ සමගාමී සමීකරණයක් දීලා ඒක අඤ්ඤාත පද දෙකක් තියෙනවා සමගාමී සමීකරණයක් කිව්වහම එන්නේ ඒකේ අඤ්ඤාත පද දෙකම හොයන්න වෙනවා. සමහර වෙලාවට එක අඤ්ඤාත පදයක් හොයන්න වෙනවා. ඉතින් අපි කොහොමද මෙන්න මේ සමගාමී සමීකරණයක් ඉතාමත් කෙටි කාලයකදී හරිද? ඉතාමත් සරලව විසඳන්නේ කොහොමද කියලා දැන් බලමු. ඉස්සෙල්ලාම අපි උදාහරණයකින් පටන් ගමු. මම ගන්නවා මෙන්න මේ උදාහරණ. x ධන 2y සමානයි 10. 2x අඩු කිරීම 5y සමානයි 2. හරිද? එතකොට සමගාමී සමීකරණය කියන්නේ මොකද්ද? සමගාමී සමීකරණය කියලා ගත්තාම අපි දන්නේ නැති පද, ඒ කියන්නේ අඥාත පද දෙකක් තියෙනවා. එතකොට මෙන්න මේක ගත්තාම x දන්නෙත් නෑ අපි, y දන්නෙත් නෑ. ඒකට එතකොට අඥාත පද දෙකක් තියබොත් තමයි එන්නේ එතන සමගාමී සමීකරණයක් වෙන්නේ. සමගාමී සමීකරණයක් විසඳ ගන්න නම් මෙන්න මේ අඥාත පද. ඒ කියන්නේ x තියෙනවා, එතන y තියෙනවා. එතකොට මෙන්න මේ අඥාත පද වල සංගුණකේ සමාන වෙන්න ඕනේ. සංගුණකේ කියන්නේ මොකද්ද? සංගුණකේ කියන්නේ මෙන්න මේ x තියෙනවනේ. මේවට කියනවා අඥාත කියලා. අන්න ඒ අඥාතයට ඉස්සරහින් තියෙන මොකද්ද? අන්න ඒකට කියනවා සංගුණය. එතකොට දැන් මේක ගත්තොත් මෙතන පැහැදිලිවම තියෙනවා දෙක කියන්නේ සංගුණය කියලා. ඒ වුණාට මෙතන x විතරනේ තියෙන්නේ. නෑ. මෙතන x ට ඉස්සරහින් එක තියෙනවා. හැම වෙලේම x ට ඉස්සරහින් එක තියෙනවා. එතකොට මෙතන සංගුණකේ එක. එතකොට මෙන්න මේ සංගුණකය ගන්න ඕනේ. එතකොට මේ සංගුණකය කොහොමද ගන්නෙ? සංගුණකය ගන්න නම් අපි කුඩා පොදු ගුණාකාරය දැනගන්න ඕනේ. කුඩා පොදු ගුණාකාරය දැනගත්තොත් තමයි අපි සංගුණකය හොයන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට අපිට ලේසියට මෙන්න මේක පළවෙනි ගාන, මේක දෙවෙනි ගාන කියලා අපි නම් කරගන්නවා. හරි. එතකොට දැන් මෙතන සංගුණකය සමාන කරගන්න නම් දැන් මෙතන 2x තියෙනවා, මෙතන s තියෙනවා. අපි කරන්න ඕනේ මොකද්ද? මෙන්න මේ x එකත් මෙතන 2x කරගත්තා නම් අන්න සංගුණක සමාන වෙනවා. සංගුණක සමාන කරගත්තා පස්සේ අපිට මේක ලේසියෙන් විසඳන්න පුළුවන්. හරි. එහෙනම් අපි මෙන්න මේ x කියන එක 2x කරගන්න මොකද කරන්න ඕනේ? දෙකෙන් වැඩි කරන්න. දෙකෙන් වැඩි කරනකොට මෙතන x විතරක් වැඩි කරලා හරියන්නේ නැහැ. මොකද තියෙන්නේ මෙතන තියෙන්නේ විජය ප්‍රකාශන. විජය ප්‍රකාශන ගත්තාම මෙතන වරහන් දාලා තමයි අපි දෙකෙන් වැඩි කරනවා. ඒ වගේම තමයි මේ පැත්තෙන් එකත් වැඩි කරන්න අමතක කරන්න බෑ. හරි. එහෙනම් ඔන්න අපි වැඩි කරමු. එතකොට මොකද කරන්නේ? මේක දෙකෙන් වැඩි කරනවා. මේ තියෙන්නේ මොකද? ඒක. එතකොට අපි ලියා ගන්නවා 1 වැඩි කිරීම 2කින් කියලා. හරිද? ඔහොම ලියා ගන්න. එතකොට අපිට ඒක කරගන්න ලේසි. පැහැදිලි. පැටලෙන්න සම්භාවිතාව ගොඩක් අඩුයි. හරි. එතකොට අපි දෙකෙන් වැඩි කරනකොට අනිවාර්යයෙන් මෙතන තියෙන්නේ විජය ප්‍රකාශන. විජය ප්‍රකාශනකින්ද අපි අනිවාර්යයෙන් මෙතන වරහන් දාන්න ඕන. 2y සමානයි 10 වැඩි කිරීම 2. වැඩි කරනකොට මේක දෙකෙන් වැඩි වෙනවා, මේක දෙකෙන් වැඩි වෙනවා. එතකොට 2යි එතකොට මේ දෙක වැඩි වුණාම 2x එනවා. ධන 2යි වගේන් වැඩි වුණාම කීයද? 4යි y. ඒ වගේම තමයි මෙතන 10 තියෙනවා. එතකොට 10 දෙකෙන් වැඩි වුණාම කීයද? 20යි. හරි. දැන් අපි මෙන්න මේ විදිහට සංගුණක සමාන කරලා. එතකොට මෙතන සංගුණක සමානයි, මෙතන සංගුණක සමානයි. දැන් අපි සංගුණක සමාන කරගත්තා. දැන් අපිට මෙන්න මේ සමගාමී සමීකරණය විසඳන්න පුළුවන්. එතකොට අපි මෙන්න මේක දැන් 1 2 කියලා නම් කළානේ. මෙන්න මේක 3 කියලා නම් කරගන්න. හරිද? එතකොට ඒ කියන්නේ ගන්න පහසුවට අපේ. හරි. ඊට පස්සේ දැන් මොකද කරන්නේ? දැන් සමගාමී සමීකරණ දෙක දැන් මේ දෙක සංගුණක සමාන කළානේ. හරි. ඊට පස්සේ දැන් මේකෙන් හරිද? මේක තව විශේෂ කාරණයක් තියෙනවා. දැන් මෙන්න මේ සංගුණක තියෙනවානේ. මේ ඉස්සරහා තියෙන සංගුණ. එතකොට මේ සංගුණක වල ලකුණ සමාන නම් හරිද? ලකුණ සමාන නම් ලකුණ සමාන නම් මොකක්ද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. හරිද? අඩු වෙන්න ඕනේ. හරිද? ලකුණ අසමාන නම් එහෙනම් අසමාන නම් එකතු වෙන්න ඕනේ. හරිද? එකතු වෙන්න ඕනේ. ඔන්න ඕක හොඳටම මතක තියාගන්න. හරිද? මේක ඕගොල්ලෝ කොලේක ලියනවා නම් හරිද? මේක කොටු කරලා highlight කරලා තියාගත්ත කමක් නැහැ. මේක තමයි ගොඩක්ම වැදගත් එක. මේ සමගාමී සමීකරණ විසඳනකොට වැදගත්ම පාර්ට් එක තමයි මේක. ඒ කියන්නේ ලකුණු සමාන මේ සංගුණක වල ලකුණු සමාන නම් අඩු වෙන්න ඕනේ. ලකුණු අසමාන නම් එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ සමාන කට්ටියට එකතු වෙන්න බෑ. මං සල්ලෝම කිව්වා සමාන කට්ටියට එකතු වෙන්න බෑ. විරුද්ධ කට්ටියට තමයි එකතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඍණයි තිබ්බොත් අඩු වෙනවා. හරිද? ඍණයි තිබ්බොත් අඩු වෙනවා. ධනයි තිබ්බොත් අඩු වෙනවා. හරිද? ඒ වගේම තමයි ධනයි ඍණයි තිබ්බොත් අන්න එකතු වෙනවා. හරිද? ඔන්න ඕක තමයි උතන සරලම සීන් එක. හරිද? දැන් අපි මෙතන සංගුණක සමාන කරගත්තා. ඔන්න ඊට පස්සේ බලනවා මේ සංගුණක වල ලකුණ මොකද්ද කියලා බලනවා. දැන් මෙතන 2x මෙතන 2y. එතකොට මේ දෙකේ ලකුණ මොනවද? ධන. ඉස්සරහින් තමයි ලකුණ තියෙන්නේ. එතකොට මේකත් ධන මේකත් ධන. එහෙනම් සංගුණක වල ලකුණ සමානයි. ලකුණ සමාන නම් මොකද්ද? අඩු වෙන්න ඕනේ. එතකොට අඩු වෙනකොට අපි දක්වනවා දැන් මෙතන 3නේ. මේ අඩු කරනකොට බලන්න දැන් අපිට ලේසි එක බලන්න ඕන. ඕනනම් අපිට මේ දෙකෙන් 3 අඩු කරන්න පුළුවන්. එතකොට මෙතන සමානයි. එතකොට මේ සමාන ලකුණු ඊය පැත්තේ තියෙන දෙකෙන් අඩු කරනවා 20ක්. එතකොට ඍණ ගානක් එන්නේ. ඒක අමාරු වෙනවා. අපි හැම වෙලෙම බලන්න ඕන ලේසියට කරගන්න. එතකොට 20 ලොකු එකෙන් අඩු කරගන්න ලේසි. හරිද? එතකොට අපි ලියනවා 3ෙන් අඩු කරනවා
2. හරිද? 3න් අඩු කරන 2. එතකොට අනිවාර්යෙන් මෙතන තවත් විශේෂ කාරණයක් තියෙනවා. මෙතන තියෙන්නේ මොකද්ද? මෙතන තියෙන්නේ බීජීය හරිද? බීජීය පදයක් නෙමෙයි බීජීය ප්‍රකාශනය. බීජීය පදයක් තියෙනවා නම් අපිට ලේසියෙන් අඩු කරන්න පුළුවන්. බීජීය ප්‍රකාශනයෙන් හින්දා අපි පොඩ්ඩක් මෙතන සැලකිලිමත් වෙන්න ඕනේ. හරිද? බීජීය ප්‍රකාශනයක් අඩු කරනකොට අනිවාර්යෙන් අපි වරහන් දාන්න මතක තියාගන්න ඕනේ. හරි. එතකොට දැන් අපි ඉරවන්නේ 3න් 2ක් අඩු වෙනවා. 3න් මෙන්න මේ දෙවෙනි එක අඩු කරනවා. එතකොට 3 වෙනි එක මොකද්ද? ඒක ලියා ගන්නවා. 2x ධන 4y ඊට පස්සේ මෙතන 2 අඩු කරනවා. එතකොට අඩු කරනකොට මම කිව්වා අඩු කිරීම ලකුණ දැම්මා. අනිවාර්යෙන් මෙන්න මේ ප්‍රකාශන ලියනකොට අනිවාර්යෙන් අපි වරහන් දාන්න ඕනේ. වරහන් දැම්මා මේක ලියන්න. 2x ඒ විදිහට ලියන්න. හරිද? මේක ලේසි වගේ හරි. මේක ලිව්වා. ඊට පස්සේ දැන් මේ සමාන ලකුණ එහා පැත්තේ තියෙනවා. ඒ විදිහට ලියනවා. ඉස්සෙල්ලා මොකද්ද? 3. එන්න 20 ලිව්වා. හරිද? ඊට පස්සේ තියෙන්නේ 2. 2 අඩු කිරීම. හරිද? හරිද? ඔන්න ඔහොම ලිව්වා. හරි. දැන් ඊට පස්සේ දැන් මේක හදා ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙතන 2x එහෙම වෙනවනේ. ඊට පස්සේ මේ මෙන්න මේ ප්‍රකාශනය ඍණ දෙකෙන් වැඩි කරනවා. දැන් මම වරහන් දාන්න ඇයි කිව්වේ? හරිද? දැන් වරහන් දාන්න නැතුව ලිව්වනම් මේක නිකම්ම අඩු කිරීම වෙනවා 2x ඍණ 5y තමයි තියෙන්නේ. ඒ වුණාට වරහන් දැම්මහම මෙතන මෙන්න මේ මෙතන මැද ලකුණ වෙනස් වෙනවා. හරිද? ඔන්න බලන්නකෝ දැන් ඍණ වලින් 2x වැඩි කළාම මොකද? ඍණ 2x. ඔන්න ඍණයි හරිද? ඍණෙන් වැඩි කළාම මොකද වෙන්නේ? ලකුණ මාරු වෙනවා ධන වෙනවා. හරිද? ඕක අපි ගොඩක් වෙලාවට 8 9 වසරවලදී ඕක ඉගෙන ගන්නවා. හරිද? ඍණයි වැඩි කළාම ධන වෙනවා. හරිද? ධනයි වැඩි කළාම ධන වෙනවා. ධනයි ඍණයි වැඩි කළාම ඍණ වෙනවා කියලා. හරිද? ඕක අපි කවුරුත් දන්න එකක්. හරිද? එතකොට ඍණයි වැඩි කළා ධන වුණා. ඊට පස්සේ ඍණ වලින් 5යි හරි ඍණයි වැඩි කළාම ධන වෙනවා. ඊට පස්සේ මෙතන 5y එනවා. හරිද? ඊට පස්සේ 20න් දෙකක් අඩු කරනවා. 20න් දෙකක් අඩු කරනවා 18යි. ඔන්න අපි මේක හදාගත්තා. දැන් හරි. දැන් භාගයක් විතර ඉවරයි. හරිද? දැන් එතකොට මෙතන 2යි. දැන් ඊට පස්සේ බලන්න ඕනේ දැන් මෙහෙම සීන් එකක් තියෙනවා. මෙතන තියෙනවා ධන 2යි මෙතන ඍණ 2යි. අනිවාර්යයෙන් දැන් මෙන්න මේ වගේ සමීකරණ වල සමගාමී සමීකරණ වල අනිවාර්යයෙන්ම දෙකක් කැපෙන්න තියෙනවා. හරිද? අනිවාර්යයෙන්ම දෙකක් කැපෙන්න තියෙනවා. එකක් තියෙනවා. ඒ කියන්නේ එක අඤ්ඤාතයක් කැපිලා යනවා. එතකොට එක අඤ්ඤාතයක් විතරක් ඉතුරු වෙන්න ගානට ගාන හැදෙනවා. අපි ගානට හරියට හැදුවා නම් අනිවාර්යයෙන් මේ අඤ්ඤාත දෙක කැපිලා යනවා. හරිද? ඒ කියන්නේ මෙතන ධන 2y ධන 2x තියෙනවා. මෙතන ඍණ 2x. එතකොට ධන ඍණයි ගානට කැපිලා යනවා. එතකොට මොකක්ද ඉතුරු වෙනවා? මෙතන 4y ඉතුරු වෙනවා. මෙතන 5y ඉතුරු වෙනවා. එතකොට මේ ධන එතකොට අඤ්ඤාත පද සමානයි. එන්න එකතු වෙනවා. එතකොට කීයද? 5ට 4ක 9යි. y සමානයි y. හරිද? ඊට මේක 18යි. හරි. ඔන්න ඊට පස්සේ දැන් මොකද කරන්න ඕනේ? දැන් මේ මෙන්න මේක එතන අපි සංඥාතයක් විදිහට කරගත්තා. එතකොට මෙන්න මේ y හොයාගන්න මොකද කරන්න ඕනේ? මේ දෙපැත්තම 9ෙන් බෙදනවා. හරිද? 9ෙන් බෙදුවාම y වලට උත්තරයක් එනවා. කීයද? 18 9 2. එතකොට y. ඔන්න අපි සමගාමී සමීකරණේ එක අඥාත පදයක් හොයාගත්තා. ඒ කියන්නේ ඕක තමයි ටිකක් අර හිතන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ තියෙන ওই y සමානයි දෙක අනිත් මේ ප්‍රකාශනයේ මේකට එකතු මෙන්න මේකට එකතු කරලා හොයන්න තමයි තියෙන්නේ x ගන්න. හරිද? ඔන්න එතකොට අපි ලොකුම කියන්නේ සමගාමී සමීකරණ එක ටිකක් හදලා තියෙන එක. හරි. ඔන්න අපි ඒක එව්වා. එතකොට y සමානයි. ඊට කරන තියෙන අර සාමාන්‍ය සමීකරණයකට ආදේශ කරලා කරනවා වගේම තමයි y සමානයි දෙක මේ මෙතන දෙකක් තියෙනවනේ. සමීකරණ මෙන්න මේ සමීකරණ දෙකෙන් එකට ආදේශ කරලා හදන්න තියෙන්නේ. හරි. එතකොට අපි මම තෝරගන්න මෙතන ලේසියක තෝරගන්න. දැන් එකතු කිරීම වගේ තියෙනවා. එකතු කිරීම අඩු වෙන තියෙනවා. මම තෝරගන්නේ සාමාන්‍යයෙන් එකතු කිරීම ලේසි එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අගය හොයන්න පුළුවන් එකක් තමයි හොයාගන්නේ. ඒකෙත් දාන්න. අපි ගමුකෝ එක කියලා. හරි. එතකොට අපි මොකද කරන්නේ? දැන් මෙතන y සමානයි 2 ගත්තනේ. ඊට පස්සේ මේකෙන් ලියනවා y සමානයි 2 එකෙහි ආදේශය. හරිද? මේ පළවෙනි ගාන හින්දා තමයි මම මේ පොඩක් ඉන්න කරන්නේ. ඊට පස්සේ අපි ටිකක් වේගෙන් කරන්න පුළුවන්. හරිද? එකෙහි ආදේශය කියලා. ඊට පස්සේ එකෙහි ආදේශය කියන්නේ අපි එක පළවෙනි සමීකරණය ලියනවා. x ධන 2y සමානයි 0.10 කියලා. සර් 10. හරිද? ඊට පස්සේ දැන් ඔන්න ඕක ලිව්වා. දැන් අපි මෙන්න මෙතන x දන්නේ. හැබැයි y අපි දන්නවා. එහෙනම් මෙන්න මේ y වලට දෙක ආදේශ කරලා තියෙන්නේ. x ලිව්වා. හරිද? මෙතන මොකද වෙලා තියෙන්නේ? මෙතන තියෙන ಗುಣ කිරීම. හරිද? මෙන්න මෙහෙම තමයි ඔන්න ඕක තියෙන්නේ. හරිද? ඊට පස්සේ දෙක y උනොත් දානවා අපි කීයද? 2 10. දැන් මෙතන 4 දාන 4 කියලා. x එනවා. දැන් අපි සාමාන්‍ය සමීකරණයක් විදිහට ඉතින් මේ මොකද කරන්නේ? මේ ධන 4 අනිත් පැත්ත දාන ඍණ 4ක් දානවා. ඔන්න ඒක ඍණ 4. එතකොට 10න් 4 ගියන් කිය 10යි. නේද? x. ඔන්න x උත් හොයාගත්තා. ඔන්න ඔය විදිහට ඉතාමත් ලේසි විදිහට සමගාමී සමීකරණයක් හොයාගන්න පුළුවන්. හරිද? ඔන්න එහෙනම් අපි ඒ විදිහට සමගාමී සමීකරණයක් කොහොමද පහසුවෙන් හා ලේසියෙන් විසඳන්නේ කියන එක අපි දැන් ඔන්න අපි ඉගෙන ගත්තා. හරි.
එහෙනම් ඊළඟට මේ වගේම තමා තවත් විදිහට දැන් සමගාමී සමීකරණ ප්‍රශ්න එන්න පුළුවන් දෙක කොටසේ වගේ ගත්තොත් හරිද? ඒ කියන්නේ යම්කිසි සිද්ධියක් දීලා ඒ ඇසුරින් ওই සමගාමී සමීකරණ යුගල ගොඩනගලා සමගාමී සමීකරණ යුගල ගොඩනගලා ඊට පස්සේ ඔන්න ඔය සමීකරණ යුගලයේ ඇසුරෙන් ඔන්න ඔය විදිහට ඔය හැදුවා වගේ මේ අඥාත පද දෙක උක්ත කරලා අගයන් හොයන්න එනවා. හරි. ඒ විදිහට ගණන් හදන ක්‍රම ටිකත් මම ඉස්සරහට මේකෙන් ගේනවා. හරිද? ඒ හින්දා මේ ගුවා මැත්ස් YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතුලා ඉන්න. එහෙනම් අදට අපි අවසන් කරනවා. ස්තුතියි.